සාදරයෙන් පිළිගන්න ඔයාලා මගේ channel එකට. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම මුලින්ම කියන්නම් channel එකෙන් මොකක්ද කරන්නේ කියලා. ඇත්තටම මගේ channel එකෙන් O level චිත්‍ර විෂය කරන නංගිලා මල්ලිලා වෙනුවෙන් චිත්‍ර වලට එකක් ගන්න පාඩම් ටික ලේසියෙන් කෙටි ක්‍රමත් එක්ක මතක තියාගන්න පුළුවන් වෙන විදිහට පාඩම් ටික ගේන්න තමයි මම මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. මම අද කතා කරන්නේ දේශීය චිත්‍ර ශිල්පීන්ගෙන් එක්කෙනෙක් වෙන ජෝර්ජ් කිට් චිත්‍ර ශිල්පියා ගැන. ඉතින් මම කලින් වීඩියෝ දෙකක් කරා ඒ දේශීය චිත්‍ර ශිල්පීන් ගෙන් දෙන්නෙක් තමයි. එක්කෙනෙක් තමයි සාර්ලි ශිල්පියා ගැන කරා. අනිත් එක්කෙනා සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා ගැන කරා. ඉතින් ඔයාලා ඒ වීඩියෝ දෙකත් අමතක නොකර බලන්න. අපි ඉස්සෙල්ලම ජෝර්ජ් කිට් චිත්‍ර ශිල්පියා ගැන පොඩි විස්තරයක් කතා කරලිමු. මේ ශිල්පියාට ඔයාලට පේනවා ඇති මම දාලා තියෙනවා. ඉතින් මේ චිත්‍ර ශිල්පියා 43 කණ්ඩායමටත් චිත්‍ර ශිල්පියෙක්. නූතන යුගයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක්. මේ ශිල්පියාගේ චිත්‍ර වලට ආభాෂය වෙලා තියෙනවා පිකාසෝගේ ගණිකවාදී චිත්‍ර ශෛලිය, ඒ වගේම හින්දු කලා ආభాෂය. ඒ ආభాෂය අරගෙන මෙයාටම ආවේනික වෙච්ච කලාවක් බිහි කරගත්ත චිත්‍ර ශිල්පියෙක්. එතකොට මොහුගේ චිත්‍රවල චිත්‍ර අඳපු ප්‍රසිද්ධ විහාරස්ථානයක් විදිහට බොරැල්ල ගෝතමී විහාරය හඳුනගන්න පුළුවන්. බොරැල්ල ගෝතමී විහාරයේ තියෙන සිතුවම් ගත්තොත් මේවා චිත්‍රාවලි විදිහට තියෙන්නේ. මහාමායා දේවිය දෘෂ්ටිහිනය, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, සරණ මංගල්‍ය මෙන්න මේ වගේ සිතුවම් තමයි තියෙන්නේ. මේවා රේඛාව තුළින් ජීවමාන ගුණය මතුවෙනවා. ඒ වගේම ජීව ප්‍රමාණයෙන් තියෙන රූපත් තියෙනවා. එතකොට ඍජු රේඛා, කෙටි රේඛා, වක්‍ර රේඛා ඒවා හඳුන ගන්න පුළුවන් වෙනවා. වර්ණ ගත්තොත් රතු, සුදු, දුඹුරු, නිල්, කොළ වගේ වර්ණ තමයි භාවිත කරලා තියෙන්නේ. ත්‍රිමාන ලක්ෂණත් මේ වගේම මතු කරලා තියෙනවා. මේවා ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමය භාවිතයෙන් තමයි ගොඩනගලා තියෙන්නේ. ප්‍රෙස්කෝ සිකෝ කියලා කියන්නේ වියලි බදාමය මත අඳින සිතුවම්. මේකේ තියෙන සිතුවම් නම් ගොඩක් මතක තියාගන්න ඕනේ නැහැ. අපිට අදාළ වෙන මාර පරාජය සිතුවම් එහෙම තියෙන්නේ බොරැල්ල ගෝතමී විහාරයේනේ. ඒක මතක තියාගත්තා නම් ඇති. ඉතින් මම ඔයාලට චිත්‍ර ශිල්පියත් එක්කම සිතුවම් ටික මතක තියාගන්න ලේසි වෙන්න පොඩි කෙටි ක්‍රමයක් හදලා තියෙනවා. ඒක නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න ඔයාලා. අපි දැන් කතා කරමු ජෝර්ජ් කිට් චිත්‍ර ශිල්පියාගේ එක සිතුවමක් වෙන මාර පරාජය සිතුවම ගැන. මේක තියෙන්නේ බොරැල්ල ගෝතමී විහාරයේ. බොරැල්ල ගෝතමී විහාරයේ සුවිශේෂී සිතුවමක් තමයි මේක. හින්දු කලා ලක්ෂණ සහ ගණිකවාදී කලා ලක්ෂණ පිකාසෝගේ ගණිකවාදී කලා ලක්ෂණ භාවිතා කරමින් තමයි මේ සිතුවම නිර්මාණය කරලා තියෙන්නේ. මාර පිරිස දුඹුරු, අලු, කළු වගේ අඳුරු වර්ණ භාවිතා කරලා තියෙනවා. බුදුන් වහන්සේට කහ, ලා දුඹුරු වගේ වර්ණ භාවිතා කරලා තියෙනවා. මේක මතක තියාගන්න පුළුවන්. ජයගත්ත නිසා බුදුන් වහන්සේ දීප්තිමත් වර්ණ ලා වර්ණ භාවිත කරලා තියෙනවා. අඳුරු වර්ණ භාවිත කරලා තියෙනවා මාරයෝ ටික පරාජය වෙච්ච නිසා කියලා. ඒ වගේම මේකේ ත්‍රිමාන ලක්ෂණ හොඳින් මතු කරලා තියෙනවා. රූප වටා පරිපූර්ණත්වය, නිමාව, නිර්මාණශීලී රේඛාකරණයක් Tamanට ආවේනික වෙච්ච නිර්මාණශීලී රේඛාකරණයක් සහිතව දක්වලා තියෙනවා. ගණිකවාදී හැඩතල භාවිත කරලා මාරයන්ගේ මුහුණවල තියෙන රුදුරු භයංකාර බව මැනවින් ඉස්මතු කරලා තියෙන සිතුවමක් විදිහට මේ මාර පරාජය සිතුවම අපිට ගන්න පුළුවන්. දැන් ඔයාලගෙන් මෙහෙම අහන්න පුළුවන්. මේ සිතුවම දීලා ශිල්පියා කවුද? ශිල්ප ක්‍රමය මොකද්ද? තියෙන ස්ථානය කොහෙද? තේමාව මොකද්ද? ශෛලිය මොකද්ද? ශිල්පීය දක්ෂතාව මොකද්ද? එහෙම කියලා අහන්න පුළුවන්. ශිල්පියා කවුද? ජෝර්ජ් කිට් චිත්‍ර ශිල්පියා. එතකොට ශිල්ප ක්‍රමය මොකද්ද? ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමය. ස්ථානය බොරැල්ල ගෝතමී විහාරය. තේමාව මාර පරාජය. ශෛලිය හින්දු කලා ලක්ෂණ සහ ගණිකවාදී හැඩ භාවිතා කරලා තියෙන ශෛලිය. එතකොට ශිල්පීය දක්ෂතා මොනවද? ගණිකවාදී හැඩ භාවිතා කරමින් සිතුවම ඇඳ ඇති අතර
රුදුරු භයංකාර මාරයින් මැනවින් ඉස්මතු කර පෙන්වා ඇත. මෙන්න මේ වගේ සිතුවම දීලා ඔයාලගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්න යමු තවත් සිතුවමක් වෙන නායිකා චිත්‍ර ගැන. නායිකා චිත්‍ර මෙන්න මේ තමයි. මෙන්න මේ ඔයාලට පේනවා ඇති. ඒවා තමයි නායිකා චිත්‍ර කියලා කියන්නේ. ඉතින් මේ ජෝර්ජ් කිට් චිත්‍ර ශිල්පියා නායිකා නමින් චිත්‍ර ගොඩාක් ඇඳලා තියෙනවා. ඒ වගේම ඒවා කාන්තා උඩුකය රූප. හරිද? මේවා අනුරාගී බවින් යුතු කාන්තා රූප. ඒ බව පෙන්වන්න පුළුල් ඇස්, පුළුල් දෙතොල් නිරූපණය කරලා තියෙනවා. මේ ශිල්පියාගේ සිතුවමට මම ඉස්සෙල්ලත් කිව්වා රේඛාකරණය ගොඩක් තියනවා කියලා. ඉතින් රේඛාකරණය මනවින් භාවිතා කරලා තියෙන සිතුවමක් තමයි මේක. රේඛාකරණයට විශේෂ තැනක් දීලා තියෙනවා. ඒ වගේම රේඛාකරණය තුළින් ප්‍රකාශන ශක්තිය තීව්‍ර කරලා තියෙනවා. මේ සිතුවම ඇඳලා තියෙන්නේ තෙල් සායම් ආදියෙන් කැන්වස් මත. මේ සිතුවම් වල බටහිර ගණිකවාදී කලා ලක්ෂණ, ඒ වගේම හින්දු දර්ශනයේ තන්ත්‍ර යන ලක්ෂණ දකින්න පුළුවන් වෙනවා. වර්ණ භාවිතය ගත්තොත් අඳුරු මෙන්ම දීප්තිමත් වර්ණ භාවිත කරලා තියෙනවා. ඔන්න ඔය කරුණු ටික තමයි ඔයාලගේ විෂය නිර්දේශයේ දීලා තියෙන්නේ. දැන් අපි කතා කරමු මේ සිතුවම දීලා ඔයාලගෙන් අහන්න පුළුවන් පොඩි ප්‍රශ්න ටිකක්. මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේකෙන් අහන්න පුළුවන් ශිල්පියා කවුද? තේමාව මොකක්ද? ශෛලිය මොකක්ද? ශිල්පීය දක්ෂතාවය මොනවද? කලා ලක්ෂණ අහන්න පුළුවන්. ශිල්පියා ගත්තොත් ජෝර්ජ් කිට් ශිල්පියා. තේමාව නායිකා චිත්‍ර. ශෛලිය හින්දු කලා ලක්ෂණ. එතකොට ශිල්පීය දක්ෂතා ගත්තොත් ගණිකවාදී හැඩ භාවිතා කරමින් අනුරාගී භාවය කරලා තියෙනවා කියලා ශිල්පීය දක්ෂතාව විදිහට ගන්න පුළුවන්. කලා ලක්ෂණ ගත්තොත් රූප භාවිතය, භාව ප්‍රකාශන, තලය සකස් කිරීම ආදී ලක්ෂණ ගන්න පුළුවන්. ඔන්න දැන් පාඩම ඉවරයි. මම දැන් ඔයාලට කෙටි ක්‍රමය කියලා දෙන්නම්. ඔන්න මම මතක තියාගන්න මෙන්න මේ විදිහට හැදුවා. නායිකාවගේ කිට් එක නිසා මාර පරාජයක් වුණේ කියලා. ඔන්න ඕක මතක තියාගන්න. ඔයාලට සිද්ධි මතක් වෙනවා ඇති ඉතින්. එතකොට නායිකාවගේ කිට් එක නිසා මාර පරාජයක් වුණේ. නායිකාවගේ කියන නායිකා චිත්‍ර කියලා මතක තියාගන්න. කිට් එකෙන් ජෝර්ජ් කිට් ශිල්පියාව මතක තියාගන්න. එතකොට මාර පරාජයක් කියන එකෙන් මාර පරාජය සිතුවම මතක තියාගන්න. දැන් ඔයාලා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගෙන තියාගන්න. එතකොට ඔයාලට මතක් වෙයි විභාගෙට කලින් ඕක බලන්න විතරනේ ඔයාලට තියෙන්නේ. චිත්‍ර පැටලෙන නිසා ඒ වගේම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් නිසා තමයි මේක හැදුවේ. ඉතින් ඔයාලට වැදගත් වෙයිද නැද්ද දන්නේ නැහැ. ඉතින් වැදගත් කෙනෙක් ඉන්නවා නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම ඔයාලා අනිවාර්යෙන් ඔයාලට මේක මතක තියාගන්න ලේසි නම් ඔයාලට හිතනවා නම් මේක නිකන් හොඳයි වගේ නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලා දාන කමෙන්ට් එකෙන් තමයි මම මේක ඉස්සරහට කරගෙන යනවද නැද්ද කියලා තීරණය කරන්නේ. වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් ඒක මට කියන්න. මම හදාගන්න බලන්නම්. ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ මේක හොඳ නම් ඔයාලා මාව subscribe කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයාලා අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට වීඩියෝ එකෙන් නවතිනවා. ඔයාලා හැමෝටම ජයෙන් වෙන්න ඕනේ.